හෙල්ලෝ කොහොමද හැමෝටම? ඉතින් ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති අපි ගිය අවුරුද්දේ රිවර්ස්ටන් ගියා සචින්තයි චමතුයි එක්ක. ඉතින් අපි තුන් දෙනා හැම අවුරුද්දෙම ඇනුවල් ට්‍රිප් එකක් විදියට හැම අවුරුද්දෙම කොහේ හරි යනවා. ඒක නිසා මේ අවුරුද්දේ අපි යන්නේ නුවරඑළිය. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. එතන ඉන්න අපේ දෙන්න. ඉන්නවා සචින්ත ඉන්නවා. හලෝ. අන්න ඉන්නවා චමත් ඉන්නවා. අද යන්නේ අපි මෙන්න මේකේ තමයි අද යන්නේ පික් ෂටල් එකක. දැන් වෙලාව 7:01යි. දැන් අපි ඉන්නේ අවිස්සාවේල්ල හරියේ. තව පැය 3:00මාරක් විතර යනවා අපිට නුවරඑළියට යන්න. ඉතින් අද අපි රැයට නවතින්නේ කලව කැලේ තියෙන ලස්සන කබාන එකක. දියැලක හොඳ වීව් තියෙන තැනක. ඉතින් ගිහිල්ලා මම සේරම පෙන්නන්න. තාම අපි උදේට කාලත් නෑ. ගෙදරින් ආවේ 4:00මාරට විතර. ඉස්සරහෙන් දැන් නවත්තන්නත් ඕනේ උදේට කන්න. එන වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න. අපි යමු වෙනා ඉස්සරහට. අපි මුන් සින්දු කියන්න පටන් ගත්තා. ඔන්න අපි කන්න තැනකට ආවා. දැන් වෙලාව 8:26. ඔයාලට මතක ඇති අපි කලින් vlog එකේදීත් ආවා මෙන්න මෙතනට. ගන්තෙර ෆැමිලි රෙස්ටොරන්ට් එකට. ගන්තෙර අයියලාගේ බාර් බොක්ස් එක. බඩගිනි සෑහෙන්න. ඔයගොල්ලන්ට මතකද මං කලිනුත් ඔයගොල්ලන්ට පෙන්නුවා මෙන්න මෙතනින් ගලාගෙන යනවා ලස්සන දිය පාරක්. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතනින් අර සයික්ලෝන් එක ආපු වෙලාවේ ලොකු වතුර පාරක් ආවනේ. මේක මෙතනින් ගිහිල්ලා තියෙන ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ හරියෙන් ගස් ඇඹරිලා තියෙනවා. එහෙනම් අපි යමු මොනවා හරි කන්න. හොඳටම බඩගිනි. දැන් අරුන් දෙන්නවත් බස් එකගෙන යන්න ඕනේ. උන් දෙන්න බහින්නේ නැහැ. මල්ලේ යමුද? යන් බඩගිනි. ඔන්න අපි උදේට කන්න ගත්තා. මං ගත්ත නූඩල්ස්. මොන් දෙන්න මේ මොනවාද ඉන්දියාප්ප ගත්තා. ඉවරුණා ඒක. මං ඒකට නූඩල්ස් ගත්තා. ලස්සන දොරපාරකුත් යනවා මේ පැත්තේ. කැමක් තමයි තියෙන්නේ. ඔන්න අපි කාලේ ඉවරයි. ටිකක් ගත්තා. දැන් ටිකක් නිදිමතයි වගේ උදේ ඉඳන් ඩ්‍රයිව් කරපු නිසා. තව අපිට යන්න තියෙනවා කිලෝමීටර් 79ක් යන්න තියෙනවා තව. පැය 2:00මාරක් වගේ යනවා තව යන්න. 11:00මාර විතර වෙද්දී අපිට නුවරඑළියට යන්න පුළුවන්. හරි ඔන්න අපි කාලේ ඉවරයි. ආයි අපි යන්න තමයි හදන්නේ ඔන්න. දැන් කොහෙවත් නවත්තන්නේ නැහැ. කෙලින්ම යන්න ඕනේ. මොකද මේ පරක් වෙලා තියෙන්නේ දැනටම. මේමයි මුන් එක්ක බං මචං වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ. මුන් ෆොටෝ ගානවා රුවාතල් දෙනවා. හරිනේ. යාළුවනේ ඔන්න අපි යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් තියෙනවා නුවරඑළියට තව කිලෝමීටර් 57ක් තියෙනවා යන්න. දැන් අපි ඉන්නේ දියගල හරියේ. අද පොඩ්ඩක් අවුව නම් පොඩ්ඩක් වැඩි වගේ මේ ඈ මාස් ගානක් තියෙනවා. ඔව් අතර තියෙනවා. නුවරඑළියට 50 ගානක් තියෙනවා.
අපි නවතින කබාන එකට 20 ගානයි තව තියෙන්නේ මේ නුවරඑළියට මිත්‍රා පොඩ්ඩේ ඕගොල්ලන්ට වීඩියෝ එක දාන්න ගිහින් දඩේකුත් කන්න වෙනවා මේ ඩෑන් පුරුවන් නෙවෙයි ඇත්ත ඇත්තමයි මම කියන්නේ මේ යාළුවනේ මේ පැත්තට එන්නවා මේ පැත්ත සිග්නල් නැහැ. අද පොඩ්ඩක් අවුව වැඩි වගේ මේ දැන් මේ දවස් ටිකේම අපි දැන් මේ ඉන්නේ කවදද 24 නේ මේ දවස් ටිකේම නුවරඑළියට අර පොඩි මල් තුහින වගේ වැටෙනවා කිව්වා. අද නම් කොහොම වෙයිද දන්නේ මේ හරිය තාමත් ටිකක් රස්නෙයි. හලෝ ගයිස් ඔන්න අපි ටික දුරක් ඇවිල්ලා නැවැත්තුවා. තව අපිට යන්න තියෙනවා පේනවද ඔයාලට? කිලෝමීටර් 26ක් යන්න තියෙනවා නුවරඑළියට. නෑ කබාන වලට කිලෝමීටර් 26ක් යන්න තියෙනවා. තව විනාඩි 50ක් කියන්නේ. අපිට නුවරඑළියට යන්න ඕනේ නුවරඑළියට පැය 1යි විනාඩි 23ක් යන්න තියෙනවා. කිලෝමීටර් 43ක්. දැන් වෙලාව 10:49යි. අපි බැලුවේ දැන් මොකද කරන්න කියලා. ඒකට ගියොත් දැන් අපිට ආයි කබාන එකට දෙකටනේ අපිට දෙකින් එන්න තියෙන්නේ. තව කොහෙවත් යන්නත් වෙලාවක් තියෙයිද කියලා තමයි බැලුවේ. බලමු අපි තව ටිකක් බලලා අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට. අපි මෙතන මේ නවත්තලා ඉන්න තැන ලස්සනයි. වටේ හොඳ view එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. වටේම තේ වතු පේනවා මෙතන. වෙනවද? මේ හරියටම එච්චර අර නායකීය පාටක් නම් පේන්නේ නැහැ. මේ හරියට වටේම පේනවනේ. එම කොහෙවත් නායකීය තැනක් නම් පේන්නේ නැහැ. ලොකුවේම සීතලකුත් නෑ හැබැයි තාම මේ අර අවුවත් එක්ක එච්චර සීතලක් දැනෙන්නේ නැද්ද දන්නේ නැහැ. අවස් වෙද්දි ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. මෙතනත් මං හිතන්නේ පොඩි කබාන එකක් වගේ හැදෙනවා. අපි හිතාගෙන ආවේ නුවරඑළිය ස්ට්‍රෝබෙරි ෆාම් එකටයි ඒ කොහේ කොහේ හරි ටිකක් යන්නත් එක්ක දැන් තියෙන වෙලාවත් එක්ක තමයි ප්‍රශ්නේ. ඔන්න අපි නුවරඑළියට ආවා. දැන් ඉන්නේ නුවරඑළිය කීල්ස් එක ගාව. ග්‍රීගරි පාක් එක ඉස්සරහම තියෙන කීල්ස් එක. අන්න ඒකේ තමයි ඉන්නේ. අනිත් තුන් දෙනෙක් ගියා ඇතුළට. දැන් මාත් යනවා ඇතුළට. බඩු ගොඩක් ගන්න තියෙනවා. අද අපි හොටෙල් එකෙන් ගන්නෙ නෑ. දවල්ට නම් කඩේකින් කාලා අපි රෑටයි උදේටයි අපි හදන්න තමයි ගන්නෙ. දවල්ට කන්නාවා මෙන්න මේ කඩේට වාහනේ පාක් කරන්න අතනි. ගිහිල්ලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. රයිස් ඇන් කරි තමයි ගත්තේ. එහෙනම් දැන් කාලා කෙලින්ම යන්න ඕනේ කබාන එකට. හරියද? දැන් 2:45 වෙලා අපි 3ට විතර තමයි එනවා කිව්වේ. කෙලිම දැන් කබාන එකට ගිහිල්ලා රෑට යන්න ගන්නත් ඕනේ. දේවා ටිකක් තියෙනවා හදන්න. පොඩි වැස්සකුත් වගේ එනවා. උතන මරු වේවුත් තියෙනවට. ඔන්න අපි කබාන එක තියෙන තැනට ආවා. ඉතින් මෙතන හොඳ view එකක් තියෙනවා. මේ සේරම මේක ඇතුළ මේකට එන විදිය මෙතන ප්‍රයිසස් කොහොමද හැම දෙයක්ම මම ඔයාලට උදේට කියන්න. එහෙනම් දැන් අපි පොඩ්ඩක් කොෂ් එකක් දාගෙන රෑට කන්න හදන්න පටන් ගන්න ඕනේ. එහෙනම් ඩිනර් එක හදද්දි ඔයාලට ආයෙමත් වීඩියෝ එකක් දාන්න.
එල්ලෝ යාළුවනේ ඔන්න අපි වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගත්තා. මමගේ හදිස්සි වීඩියෝ එකක් එඩිට් කරන ගමන් ඉන්නේ. අපේ තව එකෙක් නානවා මුත් දැන් හරි මායි මූයි හරි අරු නාලාපු ගමන් අපි යනවා රැයට කන්න හදන්න. එහෙනම් අපි කිචන් එකේදී ආයි හම්බෙමු. අපි කිචන් එකට ආවා. අපේ කබාන එක උඩ තමයි තියෙන්නේ. කිචන් එක තියෙන පල්ලෙයා. මම ඔයගොල්ලන්ට හැමදේම හෙට උදේට පෙන්නන්නම්. දැන් අපි අද හදන කෑම බඩු සේරමත් මෙතනට ගෙනල්ලා තියෙන්නේ. අද හදනවා අපි චිකන් ඩෙවල් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි. දැන් වෙලාව ටිකක් පරක් වෙලා තියෙන්නේ 8යි වෙලාව. අපි නම් ඉක්මනට හදන්න ගමු දැන්. At 29 and I find myself wondering what did happen to the last 10. I ran away with my life, fast forward, never turn back again. It's kind of funny the moment we passed it, the moment we said the rewind. And I didn't think if I had to leave you, but now I'm seeing. This really happening? I can't be too sure, but one day I'll be yours again. Life lessons come one in a dozen. The other 11 get something from nothing. I sit here looking for an answer. Maybe the biggest question. අපි රයිස් එකටයි ඩෙවල් එකටයි දෙකටම ඕන කරන බල් ටික මෙතන ලෑස්ති කරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා ඩෙවල් එකට ගන්න ඩ්‍රම් ස්ටික් ටික, බිත්තර ටික මෙතන තියෙනවා. වද රයිස් එකට ඕන කරන චිකන් ටික, කැරට් ලීක්ස් ඒවා මේවා ටික ඔක්කොම තියෙනවා. සෝයා සෝස්, තක්කාලි සෝස් ටික. තියෙනවා චිලි පවුඩර්. එහෙනම් දැන් දෙකම හදාගන්න තමයි තියෙන්නේ. ටේබල් එකට ඕන කරන මස් ටික බැදගෙන මෙතනින් බත් එකක් ඉදිලා තියෙනවා. දැන් ඒක අපි නිවෙන්න තිබ්බා. මේ වගේ පොඩි මේ එකක් තමයි තියෙන්නේ. බලමු ඇති වේද කියලා අපේ රයිස් එක ගහගන්න මේක. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life changes, just open the door. One thing's certain, I'll always be yours. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. අපි තේරම කැම ටික හදාගෙන කබානක ඉස්සරහා තියෙන බැල්කනි ඒරියා එකට ආවා කැම ටික කන්න. මෙතන තියෙනවා අපි හදාගත්ත චිකන් ඩෙවල් එක. මෙතන තියෙනවා චිකන් රයිස් එක. මෙතන තියෙනවා පළතුරු ටික. කට්ටිය හොඳට බඩගින්න ඉන්නේ. පටන් ගත්තේ 8ට. දැන් වෙලාව 11ටත් කිට්ටුයි. පැය 3ක් විතර ගියා අපිට මේක හදාගන්න. ඉතින් අපි දැන් මෙතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගෙලින්ම නිදා ගන්නවා. මම ඕගොල්ලන්ට උදේට හොටෙල් එකේ විස්තරයි මේකට කොහොමද එන්නේ සේරම ටික කියන්න. එහෙනම් හැමෝටම good night. I can't be too sure, but one day I'll be yours. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. good morning හැමෝටම. ඔන්න අපි දැන් ටිකට කලින් තමයි නැගිට්ටේ. අද නැගිටිද්දි ටිකක් පරක් වුණා. 8 මාරට වගේ තමයි නැගිට්ටේ. ඊයේ නිදාගත්තත් 2 විතර වුණා. ඒක නිසා ටිකක් දවල් වුණා නැගිටින්න. අපි එහෙනම් තේ එකක් හදාගමු.
අපි දැන් තමයි චේන්ජ් එකක් දාගෙන කබාන එකක් ටිකක් අස් කරගත්තේ. මම එහෙනම් දැන් ඔයාලට මේ හොටෙල් එක ගැන විස්තරයක් කියන්න. අපේ කබාන එකත් පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ මෙතන කබානස් තියෙනවා මං හිතන්නේ ඊ අපිට කිව්වා 30 ගණක් හරි 40 ගණක් හරි තියෙනවා මට හරියට මතක නැහැ. මේකේ නම තමයි මිරාජ් වෝටර්ෆෝල් විලාස් තලව කැලේ කියන්නේ. ඉතින් මේ වගේ කබාන එන ගොඩක් තියෙනවා මෙතන. තව මේකෙන් උඩටත් තියෙනවා අපේ කාපාකින් එක තියෙන මෙතනින් ගොඩක් උඩ. මං යන ගමන් පෙන්නන්නම් ඔයාලට ඒක. ඉතින් අපේ කබාන එක තමයි මෙන්න මේක 602 කියන්නේ. මාරම ලස්සන ඇත්තට මෙහෙ ඒ කියන්නේ අර මේකේ හදලා තියෙන විදිය හොඳ ප්‍රයිවසි එකක් ගැන හිතලා තමයි හදලා තියෙන්නේ. මෙයාලා මේ වගේ මල් එහෙම වවලා තියෙනවා. මේ වගේ තනකොළ පිඩලි අල්ලලා හරිම ලස්සනයි. ඒ වගේම කබානාස් වලට ඉස්සරහින් තියෙන view එකත් මාරම ලස්සනයි. ඔයාලට පේනවා තිබෙන්නේ මෙතනින් ST Class waterfall එක තියෙනවා. එතකොට මේ පැත්තේ පිදුරු තලාගල mountain range එකම තියෙනවා. ඉතින් මෙතන මාරම view එකක් තියෙන්නේ. අපිට නැගිටින්න පරක් වෙච්ච නිසා සන්රයිස් එක බලන්න බැරි වුණා. ඉතින් මෙතනට හොඳට සන්රයිස් එකක් පේනවා. කෙලිම උදේ නැගිටලා මේ view එක බලද්දි එක වෙනම දෙයක්. අපි ගත්තේ කිචන් එකත් එක්ක තියෙන කබාන එක. මෙතන උඩ තමයි අපි ඉන්න තැන තියෙන්නේ. ඒක යටම තමයි කිචන් එක තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිචන් එකෙන් පෙන්නන්න කොහොමද මේක තියෙන්නේ කියලා. මෙලන් මේ එක මල් වර්ග වගේ ගොඩක් දේවල් මෙයාලා වවලා තියෙනවා. ඉතින් මේ විදිහට ආවට පස්සේ මෙතනක් තියෙනවා වලට පුටු 4ක්. අපි ඊරෑ කෑම හදලා මෙතන තාම හරියට අස් කරගන්න බැරි වුණා. ඉතින් මෙතන තියෙනවා මේ විදිහට ගෑස් එක ඒ බේසික් අයිටම්ස් ටික තියෙනවා. මෙතන මේගොල්ලෝගේ ලිනන් තියෙන තැන ඒක නිසා මේ පැත්තේ ඒගොල්ලෝගේ ලිනන් එහෙම තියෙනවා. අපි දැන් ආයෙ මෙතනට උදේට කන්න හදන්න එන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට තමයි මේ කබාන එකට යන්න තියෙන්නේ. කෙලිම ආපු ගමන් මේ වගේ හොඳ view එකක් තියෙනවා. මේ විදිහට තමයි කබාන එක තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට කෑම ගන්න, ඩ්‍රින්ක්ස් ගන්න වගේ දේවල් කරන්න පුළුවන්. කෙලින්ම ඇතුළට ගිය ගමන් මෙතන තියෙනවා ටීවී එකක්, මෙතන තියෙනවා AC එක, පුටු දෙකක් තියෙනවා. මෙතන තියෙනවා මයික්‍රෝවේව් එක, ඩ්‍රෙසින් ටේබල් එකකුයි මිරර් එකකුයි. මෙතන තියෙනවා සෝෆා එකක්. කින් සයිස් බෙඩ් එකක් තියෙනවා. මෙතන ඔයාලට පුළුවන් තේ එකක් එහෙම හදාගන්න. ඒගොල්ලෝ ඒවත් සේරම දෙනවා. ඔයාලා දකින්න තියෙන්නේ අපි කලින් තේ එකක් හදනවා. බාත්රූම් එක මේ විදිහට තමයි තියෙන්නේ. එයාලා ෂැම්පූ හරි මේ දෙනවා. හොට් වොටර් එක නම් හරියට වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ එනවනම් ඒගොල්ලොත් එක පොඩ්ඩක් කතා කරගන්න. මෙතන තියෙන අල්මාරියක්, පොඩි ටේබල් එකක්. මේ විදිහට මෙතන සාමාන්‍යයෙන් දෙන්නෙක්ට තුන් දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. ආයෙමත් මෙතනින් උඩට ගියාට පස්සේ තව සිංගල් බෙඩ් එකක් තියෙනවා මේ විදිහට. මෙතනිනුත් ඔයගොල්ලන්ට එළිය බලන්න පුළුවන් උඩ ඉන්න දෙන්නට. ඔය ටික තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ. දැන් අපි යන්න ඕනේ උදේට කන්න හදන්න. ඔයාලට මට කියන්නම තුනා මෙතන මිනි ෆ්‍රිජ් එකකුත් තියෙනවා.
එක වැදගත්තේ නම් දැන් සැන්ඩ්විච් එක හදාගමු. ගෙදර තුමි ඒක දිත් එක්ක කන්නද උංගලා අපි නම් සැන්ඩ්විච් ටික හදාගෙන ඉවරයි. මේක කාලා අපි උඩට යනවා ෆොටෝස් ටිකක් ගන්න. දැන් පරක්කුත් වෙලා තින්නේ හොඳටම. ඉතින් අපි ඉක්මනට වෙන්කම්. අපි යන ගමන් ඉන්නේ උඩට බෑග් සේරම ටිකක් ගත්තා. අරුත් දෙන්නත් වෙනවා පිටිපස්සේ. ෆොටෝස් ටික උත් ගැහුවා. සේරම ටික හරි දැන් ඔන්න අපි ආවා වාහනේ ගාවට. මෙතන තමයි කාර් පාකින් එක තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා අවිස්සාවේල්ල නුවරඑළිය පාර. මේ පාරෙන් පල්ලෙහාට එන්න ඕනේ. ඒකට මෙන්න මේ වගේ තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කාර් එක පාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බස් එකකින් බහැලා එන අයට මෙන්න මේ පාරෙන පල්ලෙහාට බහින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි කබානස් ටිකට යන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන කබානස් ටික අපි හිටියන්න මේ හරි වගේ අපි හිටියේ. මේ සේරම මේගොල්ලෝගේ තමයි කබානස් සේරම. එක එක විදියට එක එක කබාන එකේ view එක වෙනස්. ඉතින් අර මේ හරිය ගොඩක් උසයි අපි හිටපු හරියට වඩා. එතකොට මේ හරිය view එක තවත් වැඩි. වටේම හොඳට වෙනවා මේ හරියට. ඔන්න එහෙනම් හැමෝම උඩට ඇවිල්ලා අපි දැන් බෑග් ටිකක් පැක් කරගත්තා ආයි වාහනේට. දැන් කෙලින්ම ගෙදර තමයි යන්න හදන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. එහෙනම් මේ vlog එක මෙතනින් නවත්තන්නම්. මං හිතනවා වෙනද වගේම vlog එක හොඳට තියෙන්නේ නැති කියලා. එහෙනම් තවත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න. අදට ගිහින් එන්න.